ගත් දාහිඳලම කුස අත ගාමින් හැදූ දිලිසෙන මැණික කියම්මා දවසක වේවා බුදු. එසේ පතා අරඹන්නම් අද දිනයෙදි විරිඳුව මෙසේ කරන්නම් අම්මේ පෙව් කිරට ගෞරව පෙව් කිරට ගෞරව කරලයි මේ විරිඳුව පෙව් කිරට ගෞරව කරලයි මේ විරිඳුව. බඩගිනි වීලා අම්මෙක් තමන්ගේ පුතුගේ ගෙට ගොඩ වුණාම මැනලලු වී දුන්නේ අම්මට. එහෙව් දරුවෝ ඇති ලෝකෙක තම අම්මට සලකන මෙහෙව් පුතෙක් හැදුවෙකමයි අම්මේ ඔබ කළ පින. අම්මගේ හොඳ ගුණ ගති පුතුගෙත් හොඳටම ඇති. අම්මගේ හොඳ ගුණ ගති පුතුගෙත් හොඳටම ඇති. පින්බර අපේ ඥානවති ආදරණීය අම්මට මෙන්න පුතුගේ සුබ පැතුමන් ලැබූ පන්දිනයට. සැපවත් ලෙස පුතු සමගින් ජීවිතේ සුව විඳින්න ඔබවත් වී තව දිගු කල් අම්මේ දිවි ගෙවන්න. පුතා ළඟම රැඳෙන්න දීඝායුෂ ලැබෙන්න. පුතා ළඟම රැඳෙන්න දීඝායුෂ ලැබෙන්න. කුසේ හොවා දසමසක්ම පරිස්සමින් රැකගෙන ඉසේ ඉඳන් දෙපතුල තෙක් අත ගාමින් හදමින. අම්මේ පුතුට තව මතකයි සෙනෙහස පිදු හැටි ඔබ. නිම්නෑ නුඹ පිදු සෙනෙහස පතුල් පවා ඉඹ ඉඹ. සෙනෙහස පිදු හැටි ඔබ මතකයි පා සිඹ සිඹ. සෙනෙහස පිදු හැටි ඔබ මතකයි පා සිඹ සිඹ. අවා පොවා ලේකිරි කර පිනැති පුතෙක් හැදුවට තවා කකුල් සලකන එක මහා පිනක් අම්මට. පින්දම් කරමින් ජීවිතේ සතුටින් සැනසෙන්නට පින් දෙන්නම් අපි අම්මට නිරෝගීව ඉන්නට. සෙත් පතනවා අම්මට නිරෝගීව ඉන්නට. සෙත් පතනවා අම්මට නිරෝගීව ඉන්නට. සනත් පුතා ආදරයෙන් ඥානවති අම්මට හදවතින්ම සුබ පතනවා මෙලෙස උපන් දිනයට. රන්වැලිසෑ සිරිමාබෝ දළදා හිමි පිහිටට ඉන්න නිසා කිසිම දුකක් නොම වේවා අම්මට. ඥානවති අම්මට තෙරුවන් ඇත පිහිටට. ඥානවති අම්මට තෙරුවන් ඇත පිහිටට. ලෙඩ දුක් කරදර බාධක කිසිම දාක සිදු නොවී ඉඩ ලැබේවා දිවි ගෙවන්න දීඝායුෂ හිමි වෙවි. නිදුක් නිරෝගී වෙන්නට අම්මා හට සැමදිනේ. සනත් පුතුත් අපි සැවොමත් සුබ පතනවා මෙලෙසිනේ. නිරෝගී ආයුෂ ලැබේවා සුදු අම්මට. නිරෝගී ආයුෂ ලැබේවා සුදු අම්මට.